250 විතරක් අරගෙන hina වෙලා ඉන්න එපා. මේ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. පළවෙනිම දේ තමයි ආණ්ඩුව මෙච්චර විවේචනයක් වෙලත් ජීවිත ගණනාවක් නැති වෙලා තියෙද්දි අහිංසක දරුවෝ දෙමව්පියෝ පස්වලට යට වෙලා තියෙද්දි මහා ජලකඳකට ගහන් ගිහිල්ලා තියෙද්දි ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. එහෙනම් තමයි ආණ්ඩුව මේ විදිහට හැසිරෙන්නේ. එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවද අවංකව කොතනද වැරදුනේ කියලා හොයා ගන්නවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අපිට කනගාටුව මෙච්චර ව්‍යසනයක් වෙලා ජීවිත ගණනාවක් නැති වෙලා තියෙද්දි ආණ්ඩුව සමහර අය සමේ ආණ්ඩුව මේ කාරණේ විහිළුවකට ගන්නවා. ඉතින් මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි. මේ කෙනෙක්ට ඇඟිල්ල දික් කරලා තමන් හොඳ කතිකයෙක් මගේ තර්කය තමයි හොඳම තර්කය කියන වෙලාව නෙවෙයි. එකක් ජනතාව ගම්බිම් වලට යවන්න. ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. දේපොළ හිම වෙලා තියෙනවා. ව්‍යාපාර නැති වෙලා තියෙනවා. තමන්ගේ මුවිතෙන් කරපු තැන්, ජීවන කටයුතු කරපු තැන් හිම වෙලා තියෙනවා. මෙතරම් ආර්ථික සමාජීය පීඩනයකට ජනතාව මුහුණ පාලා තියෙන වෙලාවක ආණ්ඩුව විහිළු කරනවා. ආණ්ඩුව දැන්වත් ඔය විහිළු කරන එක නවත්තලා මේ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන්න ජනතාව ගම්බිම් වලට යොමු කරන්න කටයුතු කරුවොත් හොඳයි. කවුද වගකී යුත්තේ? කවුද වගකීම් පැහැරහැරියේ කියලා කාරණය පාර්ලිමේන්තුවේ අපි තේරුම්කාරක සභාවක් පත් කරමු. සිලෙක්ට් කමිටි එකක්. ඒකෙන් අපි හොයමු. අධිකරණයට යන අයට අධිකරණයට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් පත් කළා එතනින් හොයන්න පුළුවන්. ඊට පස්සේ කවුද හරිද වැරදිද කියන එක අපි තීන්දුව කරමු. ඒ හින්දා ආණ්ඩුව දැන්වත් ඔය විහිළුව කරන එක නවත්තලා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ව්‍යසනයට මුහුණ දීපු ජනතාව වෙනුවෙන් සාධාරණය කරා. ඒ පාර්ලිමේන්තුවේ මොකද විශ්ව කෙනෙක් සම්මේලනයේ පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? දැන් අපි දැක්ක පෞද්ගලික කාර්යයේ ඊළඟ නෝරක් ජනාධිපතිවරයෙක් කියන එක. දැන් ඊයේ පෙරේද වුණා පද්ධතිය. රාජ්‍ය නායකයෙක් කියලා පොළොන්නරුවට කොහෙද රාජ්‍ය නායකයෙක් කියලා. මොකද උගක් කෙනෙකුට කිල්ල වටම මොකද තියෙනවද මොකද වෙනසක් කියමු. LTT කිල්ලුවේ දෙකට කඩලා. යුද්ධ කරේ. දැන් මට පේන්නේ 25කට කඩලා. රාජ්‍ය නායකයෝ 25ක් පත් කරගෙන. ඔබ එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවනේ. එහෙම හරි කමක් නැහැ ජනතාවට සහනයක් වෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානියා දිස්ත්‍රික්කයේ ඔහු රාජ්‍ය නායකයෙක් ඒ ප්‍රදේශයට කියලා හිතාගෙන හරි මේ රාජ්‍ය ආණ්ඩුවේ සක්‍රිය කරලා මේ ගම්බිම් වලට යන්න බලාගෙන ඉන්න මිනිස්සු ටික ගෙවල් වලට යවලා තමන්ගේ ජීවිත ටික මේ ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කරලා දරුවෝ පාසල් වලට යන තැනට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් එහෙම නොකර මම තමයි මේ ප්‍රදේශයේ රාජ්‍ය නායකයා මං කියන විදිහට වහලා ඉන්න ඕනේ කියලා තර්ක නගමින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කරන්න හැදුවොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා පිළිවෙල බැස්සා. විමට බැස්සා. හොඳයි කියනවා මේ වැඩේ පිළිවෙල. ඔබතුමාලා මේ පොකුරට මේ ලෝකෝල් වයින් වගේ. ඔබට පොද කියන්නේ දෙපේ ඔබතුමාලා ඉච්චර වෛරකී මේදී. කිසිම වෛරයක් නැහැ. පැහැදිලිවම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ටික දෙන්න ඕනේ. අපි ඒකට උදව් කරනවා. ඒක ලබා දිය යුතුමයි. එහෙම නැත්නම් තව මාස ගානකින් ඇවිල්ලා කියන්න එපා පාර්ලිමේන්තුවේ නම් බොරු කියන්න එළිය නම් ඇත්ත කියන්න කියලා කියන්න එපා. එහෙනම් පැහැදිලිවම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ එළියට බැහැලා මේව දිහා බලන්න. ජනතාවට ඔබ පොරොන්දු වෙච්ච සහන ටික දෙන්න. ඒ කාරණා පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් විපක්ෂයක් කියලා අපේ වගකීම මේ වෙලාවේ ඒ සම්බන්ධීකරණයක් කළා ආණ්ඩුවට පෙන්වන්න දෙන එක යම් තැනක වැරද්දක් තියෙනවා. අපි ඒක කරනවා. ඒක කරාම අපි ඒක තරහ ගන්න එපා. ඊයේ අපි දකිනවා මේ ආකාරක මාත්‍ය චෝදනා කරන අය වාර්තා සම්බන්ධයෙන් වාර්තාව ඒ මොකද අපිට ගිහින් නුවර වෙන පැත්තක කියනවා කියන ප්‍රකාශ කියවේ. ඔබ හිතන්නේ මොකද ඇත්තට මේ වෙන්නේ කියනවා උනා මේක යාන්ත්‍රික පොතේ උනත් කියනවා. ඔය කාරණා සියල්ලම දිහා බැලුවම මට හැඟෙන්නේ ආණ්ඩුව මේක සීරියස් අරගෙන නැහැ. ආණ්ඩුව මේක විහිළුවකට අරගෙන. මේක තමන්ගේ දේශපාලන තර්කයකින් බිඳලා හොඳම තර්කය කරපු කෙනා ජයග්‍රහණය කරා කියන මානසිකත්වයේ ඉන්න උත්සාහ කරන්නේ. අද ගම්වලට යනකොට පැහැදිලිවම ජනතාව අනිශ්චිත භාවයකින් ජීවත් වෙනවා. MBR එකෙන් තාම ගිහිල්ලා නැහැ. ගෙවල් පැලිලා 16 ඉස්කෝලේ පටන් ගන්නවා. එක පැත්තකින් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ කියලා කියනවා. මේ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕනේ යවන්න උත්සාහ කරනවා. යන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ඒ ගෙවල් ඉරිතැල්ලා ගිහිල්ලා බිම් පුපුරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. දෙහිඳ දැන්වත් මේ විහිළු සපයන එක නවත්තලා ආණ්ඩුව මම හිතන්නේ මේ ජනතාවගේදී අවංකව බලලා මේකට ප්‍රශ්නට විසඳුමක් දෙන්න ඕනේ. MBR එකේ දේ දිස්ත්‍රික්කවල සමාජික ස්ටාෆ් එක නැත්තම් සේවකයෝ නැත්තම් අනිත් පළාත් වලින් යවන්න. යවලා කඩිනමින් මේ බිම් වල තමන්ගේ ගම්බිම් වලට යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් తాවකාලික නවතැන් වලට යවන්න. తాවකාලික නවතැන් වලට යවලා ඒ ජනතාව එතන ඉන්නකම් විකල්ප ඉඩම් හොයන්න. දැන් මීට පෙර
එල්පීඩී ත්‍රස්තවාදය අවසන්ලා 2009 මහා දැවැන්ත ජන කොට්ටාසයක් උතුරේ තාවකාලික කඳවුරු වල හිටියා. මේක තාමත් කෙටි කාලයක් ඇතුළතදී ජනතාව නැවත ගම්මුන් වලට යවන්න පුළුවන් එදා පරිසරයක් තිබ්බා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. සුනාමිය වෙලා දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා වගේම මිනිසුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ තාමත් කෙටි කාලයක් ඇතුළතදී ජනතාවට අලුත් තැන් දෙන අයට අලුත් තැන් දුන්නා, తాවකාලික තැන් දෙන අයට తాවකාලික දුන්නා, ව්‍යාපාර ස්ථාන පටන් ගන්න ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න කටයුතු කරා. ඉතින් මේ මෙවැනි ව්‍යසනයන් වලට මුහුණ දීලා අපිට ඉතිහාසයේ පුරුද්දක් තියෙනවා අපි දැකලා තියෙනවා. ඒක ආදිකව. ඒව ඉගෙන ගන්නවා. ඒවට වෛර කළා මේ සාපේන්ද අපිට අදාළ වෙන්නේ නැහැ කියන මානසිකත්වෙ ඉන්න නැතුව මේ ප්‍රශ්නයක් නැගුවම මේක කියලා මිනිස්සෙක් ඇවිල්ලා අසන්න වුණාම තමන්ගේ දුක කිව්වා. මේක පිළිවෙලට ගන්න නැතුව මේ කාර්යයට විසඳුමක් දෙන්න කටයුතු කරන්න. ඉතින් වෙන නායකයෝ කරපු දේවල් දිහා බලන්න මිලියන 250 විතර කරගෙන hina වෙලා ඉන්න එපා. මේ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. ඉතින් මේ කාරණා පිළිබඳවත් ඒ කාලේ රාජ්‍ය ආන්දෝලනයේ ක්‍රියාත්මක වෙලා මේ දේශනයන් වලට දීපු ආකාරය පිළිබඳව හොයන්න. හැමතිස්සෙම මේ චෝදනා කර වෛරය උත්පාදනය කරන තරම තමන්ගේ දේශපාලනය කරන්න එපා. ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරන එක නවත්තලා